XAU USD commodities මේකේ forex එකේ මේ අද පළවෙනිදා අදින් පස්සේ අලුත් මාසයක් එන්නේ මේ මාසේ මොන වගේ දෙයක් වෙයිද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. XAU USD කියන එක සම්බන්ධයෙන් දැන් ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් එයා තීරණය කරලා තියෙනවා මේ රත්තරන් සංචිත වලින් BTC මිලදී ගන්න. එතකොට මේ BTC මිලදී ගද්දී දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒක තමයි BTC gold එකෙන් මිලදී ගත්තට පස්සේ BTC වල value එක කියන්නේ BTC වල value එක දැන් තියෙන ප්‍රමාණයට වඩා වෙනස්කමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ දැන් දවස් 2කට 3කට කලින් ඔබ දකින්න ඇති BTC එක ගොඩක්ම මාකට් එක ලෝ වෙලා ආයි අප් වෙන්න පටන් ගත්ත මේ නිවුස් එකෙන් පස්සේ දැන් කොහොමද BTC එක හිමින් අප් වෙනවා. ඉතින් මේ වෙනස්කම් ටික සිදු වෙද්දී gold එකට වෙන්නේ මොකද්ද මේ මාසේ කියන එක ගැන අපි දැන් කතා කරමු. මේ මාසේ ගැන XM එකේ chart එකක් දාලා තිනවා. මේ chart එකේ තියෙන විදියට මේ මාසේ ඉවර වෙද්දී සාමාන්‍යයෙන් 4000ට වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ 39 අප් වෙලා 4000ට වගේ එන්න තියෙන හැකියාව වැඩි. මේක මොකද මේ gold එක සාමාන්‍ය money balance කරනවා කියලා අපි කියන්නේ. money balance එකක් කරන්න නම් ඉහළ අගයක තියෙන්න ඕනේ gold එක. එතකොට ඉහළ අගයක තිබ්බට පස්සේ මේකේ CRSI කියන්නේ දැන් තියෙන වෙනම අනුපාතය අපිට ඕන විදිහට සමානුපාතිකව අවශ්‍ය මිල මුදල දර්ශකයක් ඇතුලේ තියන්න පුළුවන්. ඒ කියන්නේ zone එකක් ඇතුලේ ඉන් කරනවා කියලා කියන්නේ මේකට තමයි. ඉතින් මේ ඉන් එකේ තියද්දී සාමාන්‍යයෙන් දැන් ඒෂියන් සෙෂන්ස් වල නම් හැම වෙලේම zone එකේ ඉන්න එකට තමයි ඒගොල්ලන් සෙෂන් එක යන්නේ. කවදාවත් zone එකෙන් එළියට යන්නේ නැහැ. හැම වෙලේම එළියට ගිය එක ඒ zone area එක ඇතුලේ ඉන්න එකට තමයි එන්නේ. එතකොට NY session එකෙන් කරන්නේ මේ zone area එක කඩාගෙන එක්ක උඩට යනවා නැත්නම් පල්ලෙහාට යනවා. කියන්නේ මේ මිල දර්ශකයේ වෙනස්කම් කීපයක් සිද්ධ කරනවා. ඉතින් මේ මිල දර්ශකයේ වෙනස්කම් සිද්ධ වෙද්දී බොහෝ දුරට මේ මාසය ඇතුළත 39 පැනලා 4000ට එන්න තියෙන හැකියාව වැඩි. ඉතින් අපි අද ඕක ගැන තමයි කතා කරන්නේ. කොහොමත් මේ සතියේ ඇතුළත 39 අප් වෙලා 4000ට ඇවිල්ලා 4000න් උඩට යන්න තියෙන හැකියාව ගොඩක් වැඩි කියලා මේ chart වලින් පේනවා. කියන්නේ 4100 වගේ යන්න පුළුවන් මේ ඔක්තෝබර් මාසේ ඉවර වෙද්දී මේ දෙසැම්බර් වගේ වෙද්දී මේක මීටත් වඩා මිල දර්ශකයේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා හුලම් බහින වගේ කොවිලේ හරි ෆෝල් වෙන්න පුළුවන්. අපි හිතමු BTC එක gold සංචිතයෙන් මිලදී ගත්තොත් එතකොට BTC එක අප් වෙලා මොකද මේ ප්‍රොවයිඩර්ස්ලා බූස්ට් එක දෙන්නේ දැන් මෙච්චර කල් දුන්නේ BTC එකනේ. gold එකට බූස්ට් එක හම්බුනේ. ඒ කියන්නේ පම්ප් කරනවා කියලා කියන්නේ දැන් ඔය පම්ප් කරන එක අනිත් පැත්ත ගහන එක තමයි මේගොල්ලෝ මේ කරන්න යන්නේ. කියන්නේ XAU USD එක කලින් BTC එක බවට පත් කරලා BTC එක XAU USD එක බවට පත් කරනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඒ කියන්නේ ඊළඟට gold එකේ මිල දර්ශකයේ වෙනස්කම් මත තමයි BTC එකේ මිල දර්ශකයේ වෙනස්කම් සිදු වෙන්නේ. ඉතින් අපි ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මාසේ පළවෙනි දින මම මේ වීඩියෝ එක දැම්මේ. ඊයේත් මම දුන්න සිග්නල් එක දුන්නේ මම ඊයේ 38:26 ඉඳන් 38:83ට. දැන් මේ ටාගට් එක රීච් වෙගෙන ඉන්නේ. කොහොමද අද හැන්දෑවෙන්න කලින් 38:83ට එනවා. අපේ සිග්නල් කවදාවත් මේ තාම හිට් එකක් වැදිලා නැහැ. ඉතින් අපි ඉස්සරහට බලමු සිග්නල් කරන්න සහ මගේ තව අදහසක් තියෙනවා. මොකද මම කෝස් කරන්නේ නැහැ, කාගෙන්වත් සල්ලි ගන්නෙ නැහැ. හැම එකම ෆ්‍රී තමයි දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මගෙන් දෙයක් ගන්නවා නම් යම් ඩොලර් එකක් හරි හොයා ගන්නවා නම් ඕගොල්ලන්ට මම වෙනින් කරන්න එක දෙයක් තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක XM කරන අය මගේ ඒ රෙෆරල් ලින්ක් එක හරහා රෙජිස්ටර් වෙන්න. XNES කරන අයටත් මම ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නවා. ඒගොල්ලෝ මගේ රෙෆරල් එක හරහා රෙජිස්ටර් වෙලා මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. එතකොට මම වෙනම සිග්නල් ගෲප් එකක් හදනවා. ඒ ගෲප් එකේදී ඒගොල්ලන්ට මම විශේෂ අවධානයක් යොමු කරනවා. පර්සනල් මැසේජස් දානවා, අප්ඩේට්ස් දානවා. සහ ඉදිරියට YouTube එකේ අපි මෙම්බර්ස් ඒරියා එකක් හදනවා. ඒ රෙෆරල් ලින්ක් හරහා ගිහිලා රෙජිස්ටර් වෙන අය ඒ YouTube එකේ මෙම්බර්ස් ඒරියා එකට සම්බන්ධ කරගන්නවා. ඒ කියන්නේ ලොකු ටාගට්ස්. මොකද ඇනලයිස් එකක් කරනවා කියන්නේ දැනුම මත සිද්ධ වෙන දෙයක්.
ඉතින් අපි දැනුමින් අපි ප්‍රයෝජනයක් ගද්දී ඒකට වෙන්න ඕන යුතුයකමක් වශයෙන් තමයි මම ඔයාලට ඒ දේ කිව්වේ. මම ඔයගොල්ලන්ගෙන් කවදාවත් එක රුපියලක් ඩොලර් එකක්වත් ගන්නෙ නැහැ. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ මොකද එක එක පෝස්ට් කරන අයට එක එක බිස්නස් කරන අයට තමන්ගේ account බොරුවට කඹරලා ඕගොල්ලෝ දන්නෙත් නෑ ඔයගොල්ලන්ගේ සල්ලි කොහෙටද යන්නේ කියලා. ඕගොල්ලන්ගේ සල්ලි ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඔයගොල්ලෝ ප්‍රොෆිට් කරාට පස්සේ සල්ලි ඔයගොල්ලන්ට හම්බුනාට ඒ account වල ඉන්න අයට ඊට වඩා ගාණක් හම්බ වෙනවා කියන එක ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගන්න. ඉතින් Tamanට යම්කිසි දෙයක් දෙන කෙනෙක්ට ඒ දේ යනවා නම් ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්තම් ඒක අවුලක් නෑ නේ. කියන්නේ දැන් ඔයා ඩොලර් 50ක් දාලා account එකට ඔයා ට්‍රේඩ් කරනවා. මගේ සිග්නල් වලට ට්‍රේඩ් කරනවා. ට්‍රේඩ් කරලා ඔයා ඩොලර් 20ක් විතර තමයි ප්‍රොෆිට් කරනවා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ. ඔයාට ඒ ඩොලර් 20 ප්‍රොෆිට් කරන්න උදව් කරන්නේ මම. ඉතින් ඒ උදව්ව වශයෙන් ඔයා ඉන්න බ්‍රෝකර් විසින් මට දෙන දෙයක් තමයි ඒක. නැතුව ඔයාගේ අතින් යන දෙයක් නෙමෙයි හින්දා. ඉතින් මම ඒක කිව්වේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද කාගෙන්වත් සල්ලි කඩා ගන්න මේ ව්‍යාපාරයක් මම කරන්නේ නැහැ. මම දාන්නේ ෆ්‍රී ටිප්ස් දාන්නේ. මම කෝසස් කරනවා ඉස්සරහට හැමදාම channel එකේ කෝස් එක වෙනවා. ඉතින් ඒක හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් දේ මම වෙනුවෙන් ඔයගොල්ලෝ කරන්න. කියන්නේ මට ඒක ලොකු හයියක් වෙයි ඉස්සරහට. යම් කිසි දෙයක් කරන්න මම chart එකක් ඇනලයිස් කරද්දී උනත් මගේ කියලා කට්ටියක් ඉද්දී මට ඒ දෙයට ගොඩක් උපයෝගී වෙනවා. members area එක WhatsApp එක Telegram එක මේ හැමදේම මම දාන්නම්. links දාන්නම්. ඒ referral link හරහා ගිහිල්ලා ඔයගොල්ලෝ register වෙලා මට link එක එවන්න. එතකොට මම ඒක verify කරන්නම්. ඒක මගේ check කරලා බලලා verify කරාට පස්සේ මම ඔයගොල්ලන්ව මගේ signal group එකට add කරගන්නවා. ඒ කියන්නේ මම දෙන සිග්නල් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් TP2 එක හරි කවර් වෙන්නම තමයි මම දෙන්නේ. සහ ඔය ඩොලර් 5-10 එන ප්‍රොෆිට් නෙමෙයි ඊට වඩා ලොකු ප්‍රොෆිට් වලට යන්න තමයි මම ටාගට් කරන්නේ. රිස්ක් එක අඩුවෙන් low risk management දාලා stop loss එක ගොඩක් අඩුවෙන් දාලා තමන්ගේ amount එක කීයේ තියෙන ඒ amount එකට හරියන signal මම එක එක්කෙනා one by one check කරලා මම හිතන්නේ මගෙන් එහෙම signal ගන්න අය මෙතන ඉන්නවා මේක බලනවා. එයාලා දන්නවා මම ඒගොල්ලන්ට personal messages දාලා ඒගොල්ලන්ගේ amount එක අහලා තමයි මම ඒගොල්ලන්ට signal එක දෙන්නේ. සමහර signals මම දෙන්නේ නැහැ. මම ඒක කරන්න එපා කියනවා. මොකද stop loss එක ගොඩක් wide range එකකින් දැම්මට පස්සේ ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනද ඒ වගේ one by one හැම කෙනාම හොයනවා. ඉතින් ඒ හොයන එක වෙනුවෙන් යුතුයකමක් වශයෙන් ඕගොල්ලෝ මගේ referral link එක හරහා ගිහිල්ලා register වෙලා ඕගොල්ලන්ගේ game එක ඕගොල්ලෝ normal විදියට ගහගෙන යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් consider කරන කෙනෙක් දැන් අනිත් අය වගේ නෙමෙයි referral link එක දුන්නා register වුණාට පස්සේ උන්නද මලද බලන්නේ නැහැ. උඹලා මාව දැන් link එකේ register වෙලා ඉතින් දැන් උඹලා ඕන තරම් පෙරදියාලා ඕන තරම් දිනපල්ලා මට වැඩක් නැහැ කියලා ඉන්න පුද්ගලෙක් නෙමෙයි මම. මගේ link එක හරහා ගිය ඕනම කෙනෙක්ට මම අනිවාර්යෙන් වෙනම හොයලා බලනවා. හැම කෙනාම උදේ සිට හැන්දෑව දක්වා හොයලා බලනවා. lost වෙන්න දෙන්නේ නැහැ. recovery කරලා දෙනවා කොහොම හරි. ගොඩක්ම ඒ ගැන හොයලා බලන හින්දා ඒකට යුතුයකමක් වශයෙන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ ඔයගොල්ලෝ කරයි කියලා මම හිතනවා. ඉතින් මේ ඔක්තෝබර් මාසේ අලුත් මාසයක් අපි අලුතෙන් ගේම් එකක් ගහමු. මේකේ කොහොමද දැන් buy market එකක් තියෙන්නේ. අපේ XAU USD එකේ buy market එකක් තියෙන්නේ. අපි මේ market එකේ හරි ranges බලලා හරි zone බලලා හරියට chart කරලා හරි ගේමක් ගහමු. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම අද කිව්ව දේවල් ටික තේරුණා කියන එක. මම යටින් description එකේ links ටික දාන්නම්. ඒ link වලින් ගිහිලා register වෙලා මට message එකක් දාන්න. මගේ WhatsApp number එකත් මම දාන්නම්. ඊට පස්සේ මම ඒ සම්බන්ධයෙන් මේව කරලා බලලා මම ඔයගොල්ලෝන්ව වෙනම verified කරලා වෙනම group එකකට category කරන්න. ඊට පස්සේ අපිට දිගටම game එකක් ගහගෙන යන්න. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.